කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරිතිරි සිත සැරසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. ආහාර පිසීමේ නැකත තිබුණේ උදේ පාන්දර 4යි ගානකටනේ. ඉතින් ඊට කලින් මම නැගිටලා කිරිබත් එක හදන්න ඕනි සේරම දේවල් ලෑස්ති කරගෙනයි තිබුණේ. ගොඩක් අය මේ නැකතට කිරි උතුරවගෙන තමයි තිබුණේ. ඒත් මං හිතුවා උදේ පාන්දරම කිරිබත් එක හදාගත්තා නම් මට දවසේ ගොඩක් කාලෙ ඉතුරු කරගන්න පුළුවන් වැඩ ටික කරගන්න. අපි මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් අපි මේ කෑම මේසෙ ලෑස්ති කරන්න යන්නේ. මේ අවුරුද්දේ කිසිම කැවිලි වර්ගයක් අපි ගෙදර හැදුවේ නැහැ. ඉතින් මේ ටික අපිට හදලා දුන්නේ මහත්තයාගේ අම්මා. ඉස්කෝලේ නිවාඩු දුන්නෙත් 11 වෙනිදානේ. ඉතින් කාලය මදි කිසිම දෙයක් කරගන්න. ඉතින් කෑම හදන්න, ගෙවල් ලස් කරන්න මේ දේවල් වලට ගොඩක් කාලය මදි වෙලා තමයි තිබුණේ. ඉතින් අම්මා අපිට කෑම ටික හදලා දීපු එක අපිට ලොකු උදව්වක් වුණා. ඇත්තටම ඉතින් අවුරුද්ද කියන ෆීලින් එක ගන්න නම් ගෙදරක කැවිලි වර්ග හදන්න ඕනි, ඒ වගේම ගෙවල් ලස් කරන්න ඕනි. මේ දේවල් කරද්දි තමයි අපිට මේ අවුරුදු වෙනවා කියන එක ඇත්තටම දැනෙන්නේ. අපි ඉතින් අවුරුද්දට කියලා මුලින්ම කළේ අපේ තාත්තටයි රාජේශ්වරී අක්කටයි හැඳුම් අරන් දීපු එක එයාලව එක් කරගෙනම ගිහිල්ලා. කඩවල් වල ගොඩක් සෙනග වැඩි වෙන්න කලින් මාර්තු මාසේ මුල විතර තමයි මං හිතන්නේ මේ ගොල්ලන් වෙක් කරගෙන ගියේ. ඉතින් මේ දවසට පහුවෙනිදා මහත්තයාගේ අම්මවයි තාත්තවයි එක් කරගෙන ගියා. එදාට මම ගියේ නෑ. එදා ඒ හින්දා මේ වීඩියෝ කරගන්න බැරි වුණා. මේ නම් අවුරුද්දට ගොඩක් ලං වෙලා මායි අයියයි කොළඹ ගියා අපිට ඇඳුම් ගන්න. ඉතින් ඒ වෙනකොට ගොඩක් සෙනග කඩවල් වල ඉතින් මට වීඩියෝ කරගන්නත් බැරි වුණා ඒවා. මගේ වීඩියෝ මුල ඉඳලම බලපු කෙනෙක් නම් ඔයාලා දන්නවා. අපි ඉන්නේ මේ මගේ මහගෙදර. අම්මා ඉන්න කාලේ ඉඳන්ම අවුරුදු දවසට අක්කලා 3 දෙනාම වෙනවා අපේ ගෙදර. ඉතින් අම්මා ගොඩාක් කෑම ಜಾති හදාගෙන ඉන්නවා අක්කලා එනකම්. ඉතින් අම්මා නැති වුණාට පස්සෙත් අවුරුදු දවසට අක්කලා එනවා අපේ ගෙදර. ඉතින් අර අම්මා තරම් නැති වුණත් අපිට පුළුවන් විදිහට කෑම එහෙම හදලා අක්කලා ආවහම අපි ඉතින් සංග්‍රහ කරනවා යාලට. මේ පරණ අවුරුදු දවස ඉතින් අයියා පොල් ගාලා දීලා ගියා. මම ඒ ටික මිරිකලා හෙට දවසට සේරටම ඕනි කරන පොල් කිරි ටික හදාගත්තා. ඒ වගේම මේ හාල් පොල් බදලා ඒ ටිකත් මම ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. ඒතකොට මට හෙට ලේසි. ඒ වගේම ඔයගොල්ලෝ කලින් දකින්න නැති ලුණු සුදු ලුණු ඒ සේරම අයියත් කලින් සුද්ධ කරලා දීලා තිබ්බේ. මේ රම්ප කරපිංචා ටිකත් මම හොදලම ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. තාත්තා අලුතින් වලන් ගෙනත් තිබ්බා. මම ඒ ටිකත් මෙහෙම පදම් වෙන වතුරට දාලා තිබ්බා. ඉතින් දැන් ඔන්න අවුරුදු දවසේ කෑම ටික හදාගත්තා. ඉතින් මේ කෑම ටික හදන්න මං වගේම මං හිතන්නේ මටත් වඩා මගේ මහත්තයා ගොඩක් මහන්සි වුණා. ඉතින් අපි අද හදාගත්තේ පරිප්පු, චිකන් මාළු, වම්බටු අලු කෙහෙල් එකට දාලා වෙන මාළුවයි, අල මාළුවයි. ඊට පස්සේ පපඩම් බැදගත්තා. එක අක්කා කෙනෙක් අපේ හත් මාළුව හදාගෙන ආවා. තව අක්කා කෙනෙක් අච්චාරු හදාගෙන ආවා. අක්කලාවේ රෑ කෑමට. ඉතින් ඒගොල්ලෝ හවස 4ට විතර ආවා. අපේ අක්කලාගේ බබාලා නම් ආපු වෙලේ ඉඳන් මෙන්න මේක තමයි කර හිටියේ.
තුල සම්පත දිලේ අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා පත්මාසේ මංගල ආවා එරබදු මල් පෙටි අතුවගේ සැලේ අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා පත්මාසේ මංගල ආවා එරබදු මල් පෙටි අතුවගේ සැලේ ආගේ සිත් තුල සම්පත දිලේ එරබදුවාරේ ඔන්චිලි වාරම් කාලේ සූරියනකතෙක් එමුගේ මැදසාලේ කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරිතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරිතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ මේ දවස් අපි ගත කරේ මහත්තයාගේ ගෙදර අයත් එක්ක.